Hello friends, welcome back to another gameplay video. සොන්න ඉතින් අද play කරන්නේ Granny episode 1 කියන්නේ car escape එක Christmas එකේ තමයි අද අපි Granny game එකෙන් පයින්න හදන්නේ. ඉතින් පොටක් කරගලයි. හරි guys, ඉතින් අපි මුලින්ම එතෙන් ලියලා තියෙනවා 5 days කියලා. මෙතන ලාච්චි ලියලා තියෙනවා leave this house කියලා. ඉතින් මුකුත් නෑ මේ වෙයි. තැනටත් තියෙනවා. ඉතින් සෙන්සිටිවිටියක් හදගමු. මොකද පාටාවත් හැරිලා ගහන්න ඕනේ. වැඩි සෙන්සිටිවිටි. අපි පෝච්චි අරගෙන මෙන්න මේ හරියෙන් දාගෙන ඔන්න හරිය වගේ දාගෙන දොර මුල්ලට යන්න. ගිහිල්ලා පහත් වෙලා ඉන්න තියෙන්නේ. ග්‍රැනි අප් ගමන් ශනිකව යන්න තියෙන කැපෙනවා. ඉතින් ඒතකොට ග්‍රැනි කාමරේ ඔන්න දොර ඇරියා. දැන් බලමු ග්‍රැනි ගියාද කියලා. යනවා අපියන් පටකාලා යනවා. ඉතින් දැන් කෙලින්ම අර පැත්තට ගිහිල්ලා ඔන්න ඔය කාමරේ තියෙනවා කාර් ප්ලේට් එක. ඉතින් අද කාර් එකෙන් තමයි පයින්න යන්නේ. ඉතින් හෙලෝවින් එකකින් දොරෙන් පැනලා නෝමල් එකකින් කවුරුන් පයින්නවා. ඉතින් හැමෝම සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. ඔයා තාමත් ලයික් කරේ නැත්නම් ලයික් පාරකුත් දාන්න. ඉතින් අපි දැන් කෙලින්ම පල්ලෙහාට ගිහිල්ලා මේ කාර් ප්ලේට් එක මේ දාගෙන ඉමු පට්ටගෙන යන්න. මොකද ඒතර ග්‍රැනි මෙතෙන්ට එනවා. දැන් මේක වැටුනවාම ඉතින් ග්‍රැනි මෙතෙන්ට එනවා. කමන්න හැලෙන්න හොඳ නැහැ. අපි ඔක පල්ලෙහෙන් දාලා පල්ලෙහා හද්දයක් ඇති කරලා පල්ලෙහා තියෙන ග්‍රැනිව ගෙන්න ගමු. ඉතින් ඔන්න ඔය කාර් එකේ ලාච්චියේ තියෙනවා වෙපන් කී එක. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ග්‍රැනිට ෂොට් එක දෙන එක තමයි. පේනවනේ. ඉතින් මම මේ ගහන්නේ 4 වෙනි රටාව හෝ 3 වෙනි රටාව. ඉතින් දැන් ග්‍රැනි එකකින් ඉන්න තියෙන වෙපන් කී එක ඔන්න හැරින් පොඩ්ඩක් වට්ටගමු අපි. අවුලන්නේ තාම පේන්න නම් ග්‍රැනි නෑ. අපි පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා බලමු ඉන්නවද කියලා. එනවා පොර එනවා. පෙට්ටි ඔයාට පුළුවන් මවල්ලන්න. වෙඩ්ඩික් නේ. එන්නකො තා චූට්ටක් එන්නකො. ග්‍රැනිගේ සතු වෙලා අපි පේන්න ඉඳලා අල්ලයි මගේ නැට්ට. හරි guys, ඉතින් යා මාර වෙඩ්ඩික් යාට පුළුවන් අවල්ලන්න. ඉතින් එයාට අල්ලන්න කියලා අපි යන් වෙපන් එක අරගෙන ෂොට් එක දෙන්න. ඉතින් දුක තමයි මේ ගේම් එකේ දිනන්න ඕන නම් ග්‍රැනිව මරන්න ඕනේ. හැබැයි මම මරනවා. මොකද ලොකු තරහක් තියෙනවා. මේ මෙතන හිර වෙනවා බව වැටගා විශාල කරදරයක් මේක. වෙපන් කීක දාගමු උතනින්. දැන් තියෙන්නේ ග්‍රැනිව සලබලාස් කරන්න. හරිද? පෙට්ටි ටිකක් වට්ටගමු. දැන් එන්න ඕනේ පොර. ටියුන් වෙලා ඇති. දැන් ඔටෝ ටියුන් වෙලා සද්ද යවනෝනේ පොරට. ග්‍රැනි හිතන් නිකන් එයා හින ආයිදින් සුපිරිම පොරක් කියලා. හැබැයි එහෙම නෑ බං ඇත්තට. හරිද? ග්‍රැනි නෑ පේන්න. අඩෝ. ඇයි බං මේ කියන්නේ අම්මලුට ගියා නම් තා පොළ චකපුන් වෙනවා. හොඳ වෙලාවට නිකන් ඔළුව දාලා බල්ලාවේ හේන් කියන දැන් එනවා. හරි ඉතින් දුක තප ඉතින් දුක තමා ග්‍රැනි මිනිත්තු දෙකකට ලෙෆ්ට්. ඉතින් ඒ වෙලාවට කරගන්නත් තියෙන ඔන්න ඔය බුලට් එක අරගෙන අපි යන් ස්කූ ඩ්‍රයිවර් එක වට ගන්න. ස්කූ ඩ්‍රයිවර් කියන්නේ මොකක්ද නම් ස්ක්‍රූපින් එක වැට්ට ගන්න යන්න තියෙන්නේ. ඉතින් ඒක වට්ටගෙන යන්න ඕනේ බං ඒ කාර් එක ගාවට. අන්තන්නේ කාර් එක ගාවට තමයි යන්න ඕනේ. කාර් එක ගාවට තමයි යන්න ඕනේ. අපි යන් කාර් එක ගාව තියෙන එනයක් ගල නෑ වැරදුනා. ඕකට පැඩ්ලොක් කියගෙන අපිට දැන් ට්‍රැක් මැන්න මේ යන්න ඕනේ. මේ අතන එනකල ඕන කෑල්ල ඒක ඇතුලේ තියෙන පැඩ්ලොක් කී එක තමයි අරගන්න ඕනේ. ගණන් ගන්නවා පොඩ්ඩක් දාන්න උනා. එතන හැමෝටම වර්ධිනවා. ඉතින් සාමාන්‍යයි. ඉතින් ඔක ඇතුලේ තියෙනවා පැඩ්ලොක් කී එක. අපි ඔක අරන් ගිහිල්ලා කාර් එක ගාවින් දාගමු. දාගෙන දොර ඇරලා දොර හරි මෙච්චරයි. දොරට හරි ඔවත් හරි guys, ඉතින් අපි දැන් පැඩ්ලොක් එක ඔන්න හින්දාගමු. දාගෙන අපි යන් දැන් පෙට්‍රල් කෑන් එක අරන් එන්න. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මට ඒකයි කියන්න වෙලා ගියේ පෙට්‍රල් කෑන් එක අරගන්නත් ඕනේ. අර කොඹඩු ගෙඩිය ඇතුලේ සූපුවක් තියෙනවා. සූපුව ගන්නත් ඕනේ. ආයි වෙපන් එක අරන් ගිහින් මේ ගොඩක් වැඩ තියෙනවා. ඉතින් බලන් ඉන්නවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ දැන්ට ඉතින් ග්‍රැනි හැමෝම ගහනවා. ඉතින් ගහන්න දන්නේ නැති එකෙක් නෑ. අවුලක් නෑ. ඉතින් කන්‍යලි කම යන්නත් එක්ක ඔක බලන්න ඉතින් ඉවර වෙනකම් අවුලක් නෑ. කමෙන්ට් එකක් දාන්න හොඳයි නම්.
ඉතින් හරි බං ඉතින් එච්චරයි අපි දැන් යන් විපර්ණ එක අරන් එන්න ග්‍රැනී හිටියොත් උටත් නෙරලා විපර්ණ එක අරගන්න තියෙන්නේ අරගනිමු ඕක අරන් අපි යන් මේ ඔහොම මේ මොකක්ද අර ජනේලයක් තියෙන ජනේලෙලා පයින් තියෙන කාණුවකට ඉතින් බලපන්කෝ ක්‍රිස්මස් එකේ ඉඳ ග්‍රැනිට් ලස්සනට ඇඳගෙන ඉඳලා තියෙන්නේ පේනවනේ එළියේ හිම එහෙම වැටෙනවා ඉතින් අඩු බයක් වුණා බයික් පාට අරුව දැක්කම මං හිතේ අලුත් එකක් එන්නේ නැති කියලා අර හෙලෝවීන් එකේ නම් හිටියා මේ මං දැම්මේ නැති වුණාට මං ප්ලේ කරානේ හිටියා කෙල ගහන ගෙබ්බන් ඌ නම් එනවා දැම්බන් තිරිසනෙක් වගේ බං ආයෙත් එක ඌ දැක්කොත් කෙල ගහනවා මූඩයගේ ඔන්න බලපන් ඊම් එක හරියටම ගහුවා දැක්කම මං තරම් වැඩි ඉන්නවද කියලා ඕක ඇතුලේ තියෙනවා මිටි අරගෙන අපි යන් මේ නත්තල් සීය මට ගිෆ්ට් එකක් දීලා කිව්වා අපි ඒකත් බලමු මොනවද තියෙන්නේ කියලා ඒකේ අඩෝ අර මොනවද මන් නත්තල් බෝලේ යන්නේ තියෙන්නේ ඔන්න නත්තල් බෝලේ අරගෙන අපි ටෙන් ග්‍රැනියෝ සද්දට එන්නේ ඕකේ මොකක්ද දන්නේ නේ බා වෙන්නේ මං හිතන්නේ ග්‍රැනියෝ අයිස් වෙනවා බං ඔන්න ඔතනින් දාමු දුක තමයි ඉතින් හරි අයිස් වෙනවා දැන් ග්‍රැනියෝ ඉන්න ඕනේ සද්දෙට අම්මට හුඩු වෙනවා කියපන් දැන් ග්‍රැනී නිවන්න යන්න සූදානම් හරි වලැස්ති දැක්කනේ බං ඉතින් මාත් එක්ක හැප්පෙන්නාම ග්‍රැනීට එන්නේ තියලා බලපන් ඉතින් අයිසලා ගිල්ලා ඔළුව කැඩලා ඇඟ කැඩලා අත කැඩලා කැඩෙන්න පුළුවන් හැමතැනම කැඩනා කැඩිච්ච නැති දේක් තියෙනවා ඉතින් කැඩිච්ච නැති දේ මෙතන කියන්න බෑ මේක පොඩි උන් බලනවා සමහර වෙලාවට ඉතින් අපි ගියා කියලා මුකුත් වෙන්නේ නැහැ ඉතින් අපි යන්නේ තියෙන උඩම තට්ටුවට බං හරිද උඩම කන්න නැත්තම් උඩම හදාගෙන හරි මං උඩට යනවා බං හරිද ඒක තමයි මගේ විදිය හැකියාව බං ඉතින් හැමෝටම නෑ ඕක හරිද මට ඉතින් අතින් ගහලා චෑලි කඩන්න පුළුවන් තරම් පවර් එකක් තියෙනවා ඉතින් මං කඩන්නේ මොකද මේ ගේම් එක කන්නේ බං ගේම් එකේ එහෙම කැඩුවොත් එහෙම බලන්නේ උන් හිතන අම්මඩුඩු උන් හැක් කරලාද කියලා හරිද ඒකින් තමයි මං කඩන්නේ නැත්තේ බං හරිද නැත්තම් මට ඉතින් ඕවා ඊසි මචං හරිද ග්‍රැනීට දෙකයි ගහන්න ඕනේ කෙලින්ම දොර ඇරලා දෙනවා මට යන්න දොර නෙමෙයි කාර් එකේ යතුරු හොයලා දීලා තියෙන දොර ඇරලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරලා යන්න කියලා මාව කෑම දීවලකුත් දීලා මාව යවනවා බං හරිද දැන් මේ ගේම් එකෙත් තමයි රඟපාන්නේ බං හරිද නැත්තම් ගූබයි බල් ළඟටදී චූ යනවා දැක්කනේ ඉතින් ග්‍රැනී බොරුවට මාත් එක්ක අහගන්න වෙලා අන්තිමට අයිස් වෙලත් මැරුණා සීය නැති වෙන්න බෙහෙතක් ඉදලත් මැරුණේ සීය නැති වුණා ඉතින් අඩෝ එහෙම අයිස් වුණොත් දෙම හොඳට තියෙනී බං ඇත්ත ජීවිතේ රියල් ලයිෆ් එකේ අපි දැන් ওই කොමඩු ගෙඩිය අරගෙන යන්නේ මොකටද කියලා දන්නවද දන්නේ නැහැ නේ දෙපැත්ත පල්ලා පට්ට ගහන්න හරිද හරි ගයිස් ඉතින් අපි කොමඩු ගෙඩිය දැම්ම ඔන්න තැලුවා හරිද ඔන්න ඕක ඇතුලින් ඉඳලා හම්බ වෙනවා පොඩි සූප්පුවක් හරිද සූප්පුවක් කියන්නේ මේක ස්පාර්ක් ප්ලග්ද කොහෙද වාහනවල තියෙන අනේ මන්ද මන් දන්නේ නැහැ මොකද්ද කියලා හරියට ඉතින් ඕක අරන් ගිහිල්ලා කාර් එකේට බස්සන්න තමයි තියෙන්නේ කාර් එකට හයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් ඔක කට ගාලා අරන් ගිහලා කාර් එකට හයි කරමු. let's go. හිර වෙනවා මං තනින් තන ෆෝන් එක ඇහුලන්නේ නෙමෙයි මේ ගේම් එක ඇහුලද්ද කොයිද? මං කලින් එහෙම ප්ලේ කරද්දි එහෙම උන්නේ. අපි දැන් පැඩ්ලොක් කී කරගෙන ඔකොතෙන්ට දාලා කරගමු. ඊට පස්සේ අපි දැන් මොකද්ද ඔන්න ඔක අරගෙන යන්න ඕනේ බං උඩ තට්ටුවට හරිද තියෙන උඩම එක උඩම ගන්න නැත්නම් උඩම එක හදාගෙන හරි යනවා බං හරිද ආය ග්‍රැනීස් not go go ආයි මැරිලා මං හිතන්නේ රයිස් එකට අහුවෙලා ඉතින් අපි මේ වෙලාවේ පෙට්‍රල් කෑන් එකක් දාගෙන උඩ තට්ටුවට යන් ඊට පස්සේ ඉතින් මේ එන්න තියෙන ගිහිල්ලා හරි ගයිස් ඉතින් මොකද වෙන්නේ අපි දැන් මොකද වෙන්නේ කියලා හරියන්නේ නැහැ නේ බං පෙට්‍රල් දානවා පෙන්නේ හරිම ලස්සනයි ඉතින් අපි දැන් කදර අරන් ගිහිල්ලා තියෙන උඩම එකට යන් ඉතින් මැසේජ් යනවා එක එකගෙන් කමන්නේ ඕක ගණන් ගන්න එපා අදාළ නැහැ ඉතින් අපි දැන් යම් බං තියෙන උඩම එකට යන්නේ ඒකේ තියෙනවා බං වයර් එකක් කපන්න හරිද වයර් එක දොරක් තියෙනවා දොර ඇරලා වයර් එක කපලා පොල්ල ලෑල්ල දාලා මේ එන්න තියෙන්නේ හරිද ලෑල්ලක් හරිද පොල්ලක් නෙමෙයි ලෑල්ලක් හරිද පොල්ලකුත් තියෙනවා මේක ඇතුලේ ඉතින් පොල්ල අපිට දන්නේ අපිට ඕනේ යතුරු තමයි තියෙන්නේ ලොකු පොල්ලක් බං හරි තංගල් දෙතාම හරි ලොකු පොල්ලක් තියෙනවා ඕන කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ගන්න ලොකු පොල්ල හරි ගයිස් ඉතින් මම මේ දොරේ එන ගලවගෙන දොර කඩාගෙන තමයි යන්න හදන්නේ ඉතින්
කැඩුන්නේ නැහැ බං දැක්කනේ හැකියාව එකපාරින් කැඩෙන්නේ ඉතින් දෙපාරින් කැඩන්නේ. අපි දැන් යම් බං පල්ලෙහාට ග්‍රැනි ඇවිල්ලා නැතෙත් තාම මං හිතන්නේ තාම නිදි ග්‍රැනි. අපි යන් ඔන්න වෙලාවේ පට ගාලා පල්ලෙහාට යන් අයිය. තියෙන පල්ලෙහාම තට්ටුවට යන්නේ නැහැ. තියෙන පල්ලෙහාම තට්ටුවට නෙමෙයි. මම තට්ටුව කීයද කියලා දන්නේ නැහැ. කාර් එක තියෙන තැනට තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා අපිට තියෙන්නේ එන්න ටික තත කරලා බැටරි දාලා පයින්න තමයි. ඉතින් දැන් ඔක්කොම වැඩි ඉවරයි. දැන් තියෙන්නේ කෙලින්ම පොත දාලා අර කවුද අර ග්‍රැනිගේ අම්මද ග්‍රැනිගේ දුවද අවුද බං ඇන්ජලිනානේ ඇන්ජලිනාද කොහෙද අන්නේ එයා දාම යතුරක් ඒකත් අරගෙන යන්න දෙන. ඉතින් අපි ඔක්කොම බොට් ටික තියලා යන්න හොඳ නැහැ. ඔක්කොම ටික අරන් යමු. ඉතින් පිළිවෙලකට යන්න එපා යන උනෝ. ඉතින් ඔක්කොම ටික දාගත්ත වාහනේ ඩිකිය ඇතුළට ඩිකියද එන්ජින් පඟුලක් කියන හොඩ් එකද කොහෙද ඕක ඇතුළට දාගත්ත. ඉතින් අපි දැන් යන් අන්නේ පොත අරන් එන්න. ඉතින් මේක වට්ටගෙන යන්න. එතකොට මෙතෙන්ට එනවනේ ග්‍රැනි. එතකොට අපිට තව ටිකක් ලේසියි. හින්දා ඕක වට්ටගෙනම යන් අපි. ඉතින් දැන් තියෙන්නේ ඔන්න ඔය අපි කලින් මේ අනිට ෂොට් එක දුන්නේ. අන්න එතන තියෙනවා මේ මොකද්ද පොත. ඒක අරන් යන්න තියෙන්නේ අපිට. ඉතින් දැන් තියෙන්නේ යන්න. වෙන්නේ නැහැ කියලා මම හිතනවා. එන්නේ නැතුව ඇති. අපි මෙහෙම එන්නේ නැහැ මං හිතන්නේ ගන්නේ නැහැ. බලමු ට්‍රෙන් ඉන්නවද කියලා. නැතුව ඇති. දැක්කත් දන්නේ මම හිතන්නේ දැක්කා. තර හිටියා. බලමු එයිද කියලා. මේ පුටුවත් වට්ටමුකෝ ඉන්නානම් එයිනේ. හරියටම ෂුවර් නෑ. අර මියුසික් එක හෙන්නේ මං හිතන්නේ දැකලා. ඔය ආවේ අපේ ප්‍රෝ ග්‍රැනි. සෙල්ලන්නේ ප්‍රෝ ග්‍රැනි කෙනෙක් ඉන්නේ. හරි ඉතින් යා පුටුව කෙලින් කරලා ගියා. අපි දැන් ඕක ඩක්කාලා අර කැතුවට දාගෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ බලාගෙන ඉන්න තියෙන්නේ ඉතින්. ආයි පාරක් ග්‍රැනිව ගෙන්නකපු ඔන්න එනවා පොර එනවා. අපි ආයි මේකට හැංගෙමු. ඉතින් මං යස අරගෙන කියන්න. හරි guys ඉතින් ඔන්න ඔතන තියෙන යතුර දැන් ඉතින් ගැහුව ගේම් එකකින් පැන්නා වගේ තමයි. ඉතින් එකපාරක්වත් මැරෙන්නේ නැතුව ගහන එක තමයි ටාගට් එක. ඉතින් දැන් යතුර ගත්තා. දැන් ග්‍රැනි ආයි මොකද යතුර වැටෙන සද්දෙට ග්‍රැනි එනවා උතෙන්ට. ඉතින් අපි බලමු ග්‍රැනි ආවද ඔන්න ආවා ග්‍රැනි ආවා. දැන් ඉතින් පුටුව ක්ලින් කරලා යයි. අපි ඉතින් යමු අනිත් පැත්තට. අපි මේ පැත්තෙන් යන්. හරි අනිත් පැත්තෙන් හරියන් ඔබ බලයා මේ පැත්තට මං යන්නම් අමු යන්නේ අර පැත්තට. ඉතින් අපි මේ ඊට පස්සේ මම ගමන්නේ. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා බලලා යන තැනකින්. ඔයා කොහෙටද යන්නේ? ආයා එතන ඉන්නේ. එයා අපව අපි ගෙන්න ආවුද මේ පැත්තට? ගෙන්නගෙන අරගෙන යන්. හිතෙනවා ඒක හොඳයි කියලා. අම්මට උඩ මෙහෙන් එනවා. ඔය නිදියුණු වෙලා. එන්න ගන්න යාට පස්සේ වැඩෙක් නේ සුපිරි ග්‍රැනි කෙනෙක් හරිද? ඉතින් යාට එන්න කියලා අපි යම් වෙට්ටුවක් දාලා ඉතින් වෙට්ටු දාන්න පුළුවන් බං මාත් එක්ක උන්ට මොකද බං මේ කොක්කු රංගනවා වාගේ අතදරු බක්කු. අපි ඉතින් ඕක අරන් ගිහිල්ලා කානුවට කියලා කාණු ඉන්නවා බං මෝඩයක් එක් හරිද? මෝඩයක් එක් කියන්නේ මෝඩ මකුලෙක් හරිද? උන්ටන්නේ ඌ වෙන වැඩ ඌ වෙන ලොකුයි කියලා. හරිද? මන්න සතපාකට ගණන් ගන්න නෑව. කවුද බං ඕක ගණන් ගන්නේ? ඉතින් ඔන්න මේ කාණුවේ මකුලවා දැන් ඔන්න ඉතරෙන් යනවා. ඕන් ගියා ඉතින් යන්න කියලා අපි යම්බන් මෙන්න මේ පැත්තට. මේ පැත්තට ගියාට පස්සේ බං ඔතන තියෙනවා බැටරිය. හරිද? ඉතින් මේ බැටරිය ගොඩක් වැදගත්. අපිට කාර් එකෙන් පයින් ඉතින් කෙලින්ම ඔතනින් හැංගුණා. අරු නැත්තන් ගියා. හරිද? ඌ නෑ අපි යම් මේ පැත්තට ඔන්න එනවා. එතනින් ආව මන් දැක්කා. හරි යාළුවෝනි ඉතින් අපි දැන් ඔතනත් කඩාගෙන බැටරිය දාලා ශනිකව මේ පයින්න තමයි තියෙන ග්‍රැනි පේන්නේ නෑනේ. එකපාරක් මම මේක මේ නෝමල් දාලා නිකන් නෝමල් දාලා තමයි දැනුත් ප්ලේ කරන්නේ. නෝමල් දාලා ප්ලේ කරද්දි ග්‍රැනි ඇවිල්ලා මට ගැව්වා. ඉතින් ඉඳලා ඉතින් ඒකයි මම බැලුවේ ග්‍රැනි ඉන්නවද කියලා. දැන් ඉතින් පැන් වගේ තමයි දැන් තියෙන්නේ පයින්න. ඉතින් ග්‍රැනි මම දැකලා දැන් ඔය මට මියුසික් එක එනවා පට ගාලා අපි වහන්නේ නැගින. ඉස්සරහට ගියා. පස්සට ගියා. ඉස්සරහට ගියා. පස්සට ගියා. කැඩුවා. හැමදාම ඔබේ හිනාව දකින්න ආසා කළා. අනේ මගේ ආසාව